Hello, welcome to my YouTube channel. ඔන්න මම අද අරන් ආවේ රැපින් කරන වීඩියෝස්. මම මල්බොක්කි දෙකක් රැපින් කරන විදිය ඔයාලට අරන් ඇවිත් තියෙනවා. ඉතින් බලාගෙන යමුකෝ. කරන එක ගැන කියන කලින් ඔයාලට මම කියලා ඉන්නම් මේක හදලා තියෙන්නේ මොනෑන්ද කියලා. ඔයාලා දැක්කාම දන්නේ නැති මේක හදලා තියෙන්නේ pipe cleaners වලින්. මට ඇත්තටම මේකට pipe cleaners 225ක් 257 ප්‍රමාණයක් ගියා. මට දැන් නම් හරියට මතක නැහැ. මම පොඩි කාලයක් වෙනවා මේක හදලා. මේකට රැපින් පේපර්ස් 4ක් ගියා. රැපින් කරනකොට තමන්ගේ ඇස් දෙකෙන් බලලා තමන්ගේ අයිඩියා එකෙන් තමයි ඒක රැපින් කරන්න ඕනේ. කියන්නේ අපි ෆොටෝ එකක් බලාගෙන ඒක රැපින් කරාට ඒ විදිහට වෙන්නේ නැහනේ. අපි හදන බොක්කේ එකේ විදිහ අනුව තමයි අපි ඒක රැපින් කරන්න ඕනේ. මම මේක ෆෝන් එකෙන් දැකලා හැදුවේ. හැබැයි ඒකේ මීට වඩා රැපින් පේපර්ස් දාලා තිබුණා. ඒත් මම හදපු එක බලනකොට මට එච්චර ඕනේ නැහැ කියලා හිතුණා. ඒකයි මම අඩු ප්‍රමාණයක් දාලා බොකේ එක හැදුවේ. ඔයාලා බලාගෙන යන්නකො මම රැපින් කරන විදිය. ඔයාලට චූටි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් මම රැපින් කරන විදිහෙන්. ඉස්සරහට බලාගෙන යන්නකො මම තව බොකේ එකක රැපින් කරන විදිය ගෙනත් තියෙනවා. මේ බොකේ එක හදලා මම දැන් ගොඩ කාලයක් වෙනවා. මම කලින් දවසේ තව ෂෝට් වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරා. කැමති අය බලන්න. ඒකේ තියෙනවා මම රිබන් වලින් මල් හදන විදිහ. ඔයාලා බොකේ එක රැපින් කරලා උනාට පස්සේ අපි මුලින්ම ලේසියට ගහ ගන්න ඕනේ මේ සෙලෝ ටේප්. ඒවා පේන තැන් වලින් අහක් කරලා ඒවට ඩබල් ටේප් ගහන්න. එතකොට ෆිනිෂින් එක ලස්සනයි. නීට් ගතියක් නෑ. නැත්තම් පිටින් සෙලෝ ටේප් පේන්න තිබුණාම මතක් කරලා අන්න ඒක නම් කරන්න. තව අපි දාන්නේ කම්බිනේ මල රඳව ගන්න. අන්න ඒක වැහෙන්නේ තියන්න. නැත්තම් ඒක රැපින් එකෙන් පිටට පේනකොට බොකේ එකේ කැත පේනවා. මම ওই සුදු පාට මම පාවිච්චි කරේ තෙල් කොලයක්. එතකොට ඒක පේන්නේ නැහැ. ඔයාලත් ඒ වගේ මොනවා හරි හදාගන්න රැපින් වලින් පුළුවන්. මම රිබන් වලින් හදනකොට රැපින් එකෙන්ම ඇතුළේ පේන්නේ නැති වෙන්න හදනවා. පළවෙනි පාර්ට් රැපින් කරනකොට නම් ඔයාලට ගොඩ වෙලාවක් යයි. මටත් එහෙමයි. මල් බොකේ එක හදනවට වඩා වෙලාවක් ගියා. රැපින් කරන මම සාමාන්‍යයෙන් පොඩි එක රැපින් කරන මට එක දවසක් පැය 3ක් විතර ගියා. මල් 3ක් දාපු එක. ඒත් මට දැන් පොඩ හරි ගිහිල්ලා. ඔයාලගේ අතහුරු වුණාම ඔළුවට අයිඩියාස් එනකොට ඔයාලට රැපින් කරගන්න ලේසි වෙනවා. ඇත්තටම මට මේක මුලින්ම වීඩියෝ කරගන්නවත් ස්ටෑන්ඩ් එකක් තිබ්බේ නැහැ. මම යාළුවෙක්ගේ ෆෝන් එකක් ඉල්ලන් තමයි මම මේ වීඩියෝ කරන්නේ. මට iPhone එකක් තිබ්බෙත් නැහැ ඒ කාලේ. මගේ හොඳම යාළුවෙක් හිටියා. එයා තමයි මට හැමදාම ෆෝන් එක ගෙනත් දුන්නා. මට හැමදාම ගෙදරට ගෙනත් දීලා එයා ෆොටෝස් ගහලා දීලා යන වෙලාවකට සමහර කාලවල තියෙනවනේ අපිට අමාරු. ඉතින් අන්න ඒ කාලවල වලදී අපිට උදව් කරන යාළුවෝ නම් කවදාවත් ජීවිතේ අමතක කරන්න නම් එපා. ඔන්න හොමයි බොකේ එකේ ෆයිනල් ලුක් එක ආවේ. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මාත් ඔය පයිප් ක්ලීනර්ස් වලින් මුලින්ම හදපු එකේ දවස්වල ඔයාලට මම කලින් හදපු වීඩියෝ එකක් තමයි මේ ගෙනාවේ. දැන් අපි ඊළඟට බලමු මම රැපින් කරපු අනිත් බොකේ එක. මේකට නම් ගියේ කොළ 3යි. පොඩි බොකේ එකක්. මේක පයිප් ක්ලීනර්ස් වලින් හැදුවේ. මම නම් මේක තනි කොලේ ගොඩක් කෑලි වලට කපා ගත්තා. ඒ කියන්නේ අපි මුලින්ම කොලයක් 4ට නමනවනේ. ඒ නමලත් ඒ කෑලි 4 දෙක කපා ගත්තා. එතකොට මම කෑලි 8කට එක කොලයක් කපා ගත්තා. කෑලි 8කට කපා ගත්තට සමහර තැන් වලට ඊට වඩා පළල වැඩි කෑලිත් දැම්මා රැපින් පේපර්ස් වලින්. නැත්තම් හැමතැනම මේක විදියට දාන්න බෑ. එතකොට කැත වෙනවා. අපි මැදට එහෙම දානකොට චුට්ටක් පළල වැඩි ඒවා තමයි අපි දාගන්න ඕනේ. නැත්තම් අර පොඩි තීරු දැම්මම ඒක කැත වෙනවා. සිතින් තියන්නේ ලස්සනට හදාගන්න තමයි. තනින් තන අලව ගන්න
සෙලෝ ටේප් කෑලි පේන්නේ නැති වෙන ගහන්න. ඒ වගේ පොඩි පොඩි වැඩ ටික තමයි ඊට පස්සේ තියෙන්නේ. මතක් කරලා පයිප් ක්ලීනර්ස් වල ඩස්ට් එක හක් කරන්න අනිවාර්යෙන්. නැත්නම් ඒක ගොඩක් හැතට වගේ පේනවා. කස්ටමර්ට අපි බොකේ එක දෙනකොට ලස්සනට දෙන්න එපා. ආයෙත් එයා ඕඩර් එකක් දාන්නේ දෙන බොකේ එක ලස්සනටම දුන්නත් තමා. නැත්නම් එයාගේ හිතට අවුල් ගියොත් අපි දීපු එකනුත් වැඩක් නෑනේ. අපි මේක හරි ආදරෙන් කරන්න ඕනි වැඩක්. කෑමක් නෙවෙයි තමයි උනාට මල් එකක් කියන්නේ. සාමාන්‍යයෙන් ආදරයට දෙන දෙයක්නේ. ඉතින් අපිත් හිතින් ආදරෙන් හදන්න ඕනේ. එතකොට ලස්සනට බොකේ එකක් දෙනවා. එහෙනම් අන්තිම වෙනකම් වීඩියෝ එක බලාගෙන යන්න. මෙතනින් මම ඉවර කරනවා වීඩියෝ එක. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මතක ඇතුව මගේ channel එක subscribe කරලා තියාගන්න. මම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. මොන හරි මගෙන් දැනගන්න ඕන නම් මල් හදන විදිය, බඩු ගන්න තැන් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම් ඒව ගැන.